සියලු දෙනාටම ආයිබෝවන්. මම සුරේකා කුලරත්න. තැමිල්ලිත් සුරේකා YouTube channel එකේ දෙමළ විෂය උගන්වන්නේ මම. ඒ වගේම මම රජේ පාසල් ගුරුවරියක්. ඉතින් මේ දවස්වල අපේ දරුවෝ ඇතුළුව සමස්ත රටවැසියන්ම අයහපත් කාලුගුණික තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඉතින් සමහර මිනිසුන්ට එයාලගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. මේ වෙනකොට අර පොඩි කාලේ ඉඳන් හිටපු ගෙවල් දොරවල් අහිමි වෙලා දරුවෝ කියලා කියන්නේ මෙතන ගොඩාක් පීඩාවට පත් වෙන පිරිසක්. මොකද අපිත් මාත් පාසලක වැඩ කරන කෙනෙක් නිසා ඉතින් මේ දරුවෝගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ වෙලාවේ දරුවෝ ගොඩාක් අසරණ තත්යකට පත් වෙලා ඉන්නේ. හේතුව සමහර වෙලාවට පාසල් උපකරණ පාසල් පොත් බෑග් සපත්තු ඒ ඔක්කොම වතුරට ගහගෙන ගිහින් වෙන්න පුළුවන්. පස්වලට යට වෙලා වෙන්න පුළුවන්. දරුවන්ව නැගා සිටවන්න එයාලගේ අනාගතය ගොඩනගන්න එයාලට සවියක් වෙන්න අපේ රටේ දක්ෂ සහ නිහතමානී කලාකරුවෙක් වෙන අජිත් මතුකුවන්න කියන ගායකයා තවත් ගායන කණ්ඩායම් එකතු කරගෙන සහ තවත් පිරිස් එකතු කරගෙන අකුරට සවියක් කියලා මේ දරුවෝ බලගන්වන්න වැඩසටහනක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මාත් දැක්කා Facebook page එකේ එතුමා දාලා තියෙනවා post එකක් අකුරට සවියක් කියන වැඩසටහනට තමන්ට පුළුවන් විදියට තමන්ට හැකි අයුරින් දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ ලබා දෙන්න කියලා. ඉතින් මට පුළුවන් විදියට පොත්පත් ටිකක් ලෑස්ති කරගත්තා. ඉතින් පොත් පාට පෑන් පැන්සල් ඒ වගේම කන කටර් වතුර බෝතල් ඒ වගේම තව තියෙනවා කෑම් පෙට්ටි ඒ වගේ මට පුළුවන් දේවල් ටිකක් මාත් ලෑස්ති කරගත්තා. ඉතින් මම මේ ලෑස්ති කරගත්ත බඩු ටික පෙට්ටි වලට දාලා අහුරලා අජිත් අයියට ගිහිල්ලා දෙනවා කඩුවල සකුරා රේන්ජ් ස්ටුඩියෝ එකට. ඉතින් කලාකරුවෙක් විදිහට මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් විදිහට මේ සත්ක්‍රියාවට දායක වෙමු කියලා මං ලෝකවාසී ලංකාවාසී සියලුම දෙනාගෙන් මේ වෙලාවේ ආදරයෙන් ඉල්ලා සිටිනවා.